ඔයාලා හැමෝම මගේ මේ වීඩියෝ එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක 2024 2025 A level batch එකට ගොඩාක් වැදගත් වෙයි. මොකද මේ වීඩියෝ එකේ තියෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ යෝග්‍යතා පරීක්ෂණය. එහෙම නැත්නම් aptitude test එක ගැන. මට මේකට වීඩියෝ එකක් කරනවද කියලා හරියටම ලොකුට අයිඩියා එකක් තිබුණ නැහැ. නමුත් පස්සේ ගොඩක් නංගිලා මල්ලිලා ඩිරෙක්ට් මැසේජ් කෝල් දාලා තිබුණා සහ ගොඩක් අය YouTube channel එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා. ඉතින් ඒ නිසා මම හිතුවා පස්සේ හරි මම මේකට වීඩියෝ එකක් අරගෙන එනවා කියලා. ඒ නිසාම 2022 A level batch එකේ ළමයෙක් විදිහට ඔයාලත් එක්ක මගේ අත්දැකීම බෙදා ගන්න මම මේ වීඩියෝ එක කරන්න ඕනෙමයි කියලා හිතුවා. මගේ channel එකේ වීඩියෝ සමහර විට ඔයාලා බලනවා ඇති. ඒත් සමහර අය මාව දන්නවා. එහෙම දන්නේ නැති බහුතරයක් නේ ඉන්නේ. ඉතින් මම සජුනි චන්ද්‍රසේකර මේ වෙද්දි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පළවෙනි වසරේ ඉගෙනුම ලබනවා. මම 2022 A level batch එකේ ළමයෙක්. එතකොට මම කරේ A levels art stream එකෙන් එතනදී geography western music සහ සිංහල තමයි මම තෝරගත්ත subject. ඉතින් ඒ subject A level වලට තෝරගද්දිම මට තිබුණ එක idea එකයි. ඒ තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මෙතනට එනවා කියන එක. ඉතින් එතනදී ගොඩාක් අය මගෙන් අහලා තිබුණා අක්කේ අනිවාර්යයෙන්ම සෞන්දර්යයට එනවා නම් අනිවාර්යෙන් aptitude එකට එන්න ඕනේද? සෞන්දර්යයේ කිසිම ඩිග්‍රී එකක් ගන්න බැරිද aptitude test එක ලියන්නේ නැතුව? ඇත්තටම එහෙම බෑ. මොකද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තෝරගද්දි හැම ළමයෙක්ම aptitude test එකට මුහුණ දෙන්නම ඕනේ. එතකොට මම A level වලට කරේ western music. ඒ නිසාම මම හිතුවා මගේ අත්දැකීම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. නාගි කෙනෙක් අහලා තිබ්බා oriental music කරපු අයටයි western music කරපු අයටයි දෙගොල්ලටම තියෙන්නේ එකම aptitude test එකද කියලා. නැහැ. exam board දෙකක් විදිහට තමයි exam දෙක යන්නේ. ඒ කියන්නේ oriental music අයට වෙනම structure එකක් සහ western music අයට වෙනම structure එකක්. කොහොමත් ඔයාලට කැම්පස් එකෙන් අපි දැන් aptitude test එකට register වෙනවනේ. ඒ register වුණාට පස්සේ අපිට paper එකක් එවනවා. email එකක් වගේ දානවා. මෙන්න මේ විදිහට තමයි අපිට ලකුණු හැදෙන්නේ. මේ විදිහේ ප්‍රශ්න තමයි ඔයාලගෙන් අහන්නේ. මෙන්න මේ විදිහට exam board කීයක් තියෙනවද? එන්න ඒ ඔක්කොම විස්තර එක්ක paper එකක් ඔයාලට email කරනවා. බෝඩ් ඩේ ගැන කතා කරොත් බෝඩ් ඩේ එකේදී අපිට වෝකල් පර්ෆෝමන්ස් එකක්ද කරන්නේ ඉන්ස්ට්‍රුමෙන්ටල් පර්ෆෝමන්ස් එකක්ද කරන්නේ කියලා තෝරගන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම අපේ පර්ෆෝමන්ස් එක විනාඩි 5කට සීමා කරගන්න ඕනේ. අපිට එහෙන් ලැන්ග්වේජස් ටිකක් එවලා තිබ්බා ස්ට්‍රක්චර් පේපර් එකේ. මේක තමයි මේ පේපර් එක. මම මේකත් දාන්නම් වීඩියෝ එකේ අවසානෙට. මේකේ තිබුණේ ඉංග්ලිෂ්, ෆ්‍රෙන්ච්, ජර්මන්, ඉටාලියන් කියන ලැන්ග්වේජස් වලින් එකක් පාවිච්චි කරලා අපේ පර්ෆෝමන්ස් එක කරන්න පුළුවන් කියලා. එතකොට නංගි කෙනෙක් අහලා තිබ්බා අක්කේ අපි පර්ෆෝම් කරන එක ගොඩාක් ස්ටෑන්ඩඩ් වෙන්න ඕනේද? එක්සෑම් එක ගොඩාක් අමාරුද කියලා. එක්සෑම් එක අමාරු නැහැ. ස්ටෑන්ඩඩ් වෙන්න ඕනේද කිව්වොත් මේ පේපර් එකේම අපිට දාලා තියෙනවා ක්ලාසිකල් වෙස්ටර්න් මියුසික් ෆීල්ඩ් එකේ පර්ෆෝමන්ස් එකක් කරනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා. එතකොට කොහොමද ඒක ස්ටෑන්ඩඩ්? ඉතින් එතනදී ඔයා තෝරගන්න ඔයා පර්ෆෝම් කරන්නේ මොකක්ද කියලා වැඩිදුර හිතලා බලලා හොඳම දේ තෝරගන්න. මම එතන පර්ෆෝම් කරේ Phantom of the Opera. ඒක ඔපෙරා එකක්. ඉතින් ඔයා ඉදිරිපත් කරන එක වෝකල් පර්ෆෝමන්ස් එකක් හරි ඉන්ස්ට්‍රුමෙන්ටල් පර්ෆෝමන්ස් එකක් හරි වෙන්න පුළුවන්. දැන් වෝකල් පර්ෆෝමන්ස් එකක් වගේ කරනවා නම් ඔයාට ඩිෆරන්ට් මියුසික් ස්ටයිල්ස් පුළුවන් කියන දේ රිද්ම් එක පිච් එක ඒ වගේම ඔයාගේ වෝකල් රේන්ජ් එක පාට කොයි වගේ ගැප් එකක සිං කරන්න පුළුවන්ද කියන එක ඒ හැම දෙයකම ඔයා පාවිච්චි කරන වෝකල් ටෙක්නික්ස් ඒ වගේම ඔයාගේ බ්‍රෙත් කන්ට්‍රෝල් කරන විදිහ උදාහරණයක් විදිහට ඔයා වොයිස් එක ප්‍රොඩියුස් කරන්න ගන්න එනර්ජි එක
ඒ වගේම ඔයා දැන් ඉංග්ලිෂ් වෙන්න පුළුවන්, ජර්මන් වෙන්න පුළුවන්. ඔයාට නුහුරු භාෂාවක් අපි තෝරගත්තා කියමුකෝ වෙන. ඒ කියන්නේ දැන් ඉංග්ලිෂ් සාමාන්‍යයෙන් කියමුකෝ වෙස්ටර්න් මියුසික් කරන ළමයෙක් ඉංග්ලිෂ් සෝංග් සිං කරනමනේ. ඒකනේ වෙන්නේ කොහොමද? එහෙම නැතුව දැන් ජර්මන්, ඉටාලියන්, ෆ්‍රෙන්ච් වගේ ලැන්ග්වේජ් එකක් ඔයා තෝරගත්තත් එතන ඔයාගේ ප්‍රොනවුන්සියේෂන් ඒ හැම දෙයක්ම ගැන ඔයා හොඳටම ප්‍රැක්ටිස් වෙලා යන්න. ඒ වගේම දැන් මේක අපිට ඉන්ඩිවිජුවල් තමයි තියෙන්නේ එක්සෑම් එක. කියන්නේ තනි තනිවමනේ අපිට පර්ෆෝම් කරන්න තියෙන්නේ. එතනදී ස්ටේජ් ප්‍රසන්ට් කරද්දී ස්ටේජ් එකේ ඔයා ඒ කියන්නේ ඔයා පර්ෆෝම් කරන වෙලාවට ඒක හරියම ක්‍රියේටිව් විදිහට ඉදිරිපත් කරන්න. ඕවරෝල් ගත්තම ඔයාගේ පර්ෆෝමන්ස් එක ඔයාටම කොන්ෆිඩන්ට් නම් එච්චරයි වෙන්න ඕනේ. ඒ කියන්නේ මට පුළුවන් උපරිම මම කරා කියන තැනට ප්‍රැක්ටිස් වෙලා යන්න. ඉන්ස්ට්‍රුමෙන්ටල් පර්ෆෝමන්ස් එකක් තෝරගත්තත් එච්චරමයි. එතනදීත් ඔයා කරෙක්ට් රිදම් එක කරෙක්ට් පිච් එක තෝරගන්න, ඒ කියන්නේ කරෙක්ට් පිච් එක ප්ලේ කරන්න ඔයාට කොයි වගේ ස්කිල් එකක් තියෙනවද දැන් මේ ඉන්ස්ට්‍රුමන්ට් එක මට හොඳටම පුළුවන් නම් ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකේ මට කොච්චර ස්කිල් එකක් පෙන්වන්න පුළුවන්ද කියන එකට ගැළපෙන පීස් එකක් ඔයා තෝරගන්න. දැන් එතනදීත් දැන් කීබෝඩ් ඉන්ස්ට්‍රුමන්ට් වගේ නෙමෙයි දැන් බ්ලෝවිං ඉන්ස්ට්‍රුමන්ට් කියමුකෝ. එතනදී ඔය බ්‍රෙත් කන්ට්‍රෝල් කරන්න ඕනේ. හැම දෙයකටම හැම ඉන්ස්ට්‍රුමන්ට් එකටම ටෙක්නික්ස් තියෙනවා. ඒ ටෙක්නික්ස් ගැන හොඳටම ප්‍රැක්ටිස් වෙලා හොඳටම රෙඩි පිට යන්න. ඉතින් ඔතනට ලකුණු 45ක් එනවා. ඒ නිසා මම හිතුවා මට පුළුවන් හොඳම දේ එතන පර්ෆෝම් කරනවා කියලා. බෝඩ් B ගැන කතා කරොත් එතන කොටස් 3ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න අහන කොටස් 3ක් සහ ලකුණු බෙදෙන කොටස් 3ක් තියෙනවා. අපිට ඉන්ස්ට්‍රුමෙන්ටල් පර්ෆෝමන්ස් එකක් හරි වෝකල් පර්ෆෝමන්ස් එකක් හරි එතනදී තෝරගෙන කරන්න පුළුවන්. දැන් කලින් එකේ මම වෝකල් කරපු නිසා මේකෙදී ඉන්ස්ට්‍රුමෙන්ටල් පර්ෆෝමන්ස් එකක් විදිහට පියානෝ පීස් එකක් තෝරගත්තා. ඒ වගේම එතනදී අපි පර්ෆෝම් කරන පීස් එකට ලකුණු 15ක් දෙනවා. ඊට පස්සේ අපිට සයිට් රීඩින් එකක් හරි සයිට් සිංගින් එකක් හරි තියෙනවා. දැන් මම පියානෝ පීස් එකක් ප්ලේ කරපු නිසා මට ආවේ සයිට් රීඩින්. ඉතින් ඔයාලා වෝකල් පර්ෆෝමන්ස් එකක් කරොත් සමහර විට සයිට් සිංගින් එන්න පුළුවන්. හැබැයි මට හරියටම කියන්න බෑ මේ විදිහට තමයි එන්නේ කියලා. ඒ නිසා ඔයාලට පුළුවන් සයිට් රීඩින් සහ සයිට් සිංගින් කියන මේ දෙකටම ප්‍රැක්ටිස් වෙලා යන්න. ඒ වගේම අවසානට ඩිස්කෂන් එකක් යනවා. එතනටත් ලකුණු 10ක්. ඒ කියන්නේ ඔයා තෝරගන්න පීස් එක සම්බන්ධ ප්‍රශ්න ටිකක් ඔයාගෙන් අහනවා. ඒ කියන්නේ ඒකේ කම්පෝසර් දැන් ජීවත් වෙනවද? එහෙම නැත්නම් මේක කරපු කම්පෝසර් මොන රටේද? මෙයාගේ නැෂනැලිටි එක මොකද්ද? බර්ත් ඩෙත් ඩේට්ස් මොනවද? ඒ වගේ චූටි ප්‍රශ්න ටිකක් සහ මේ පීස් එකත් එක්කම තියෙන වර්තමාන තත්ත්වය අහන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි බෝඩ් B එකේ ලකුණු බෙදුනේ. බෝඩ් C එකේ බලන්නේ සර්ටිෆිකට්ස් වගේම ඔයත් එක්ක එතනදිත් පොඩි ඩිස්කෂන් එකක් යනවා. එතන ලකුණු බෙදුනේ සර්ටිෆිකට්ස් වලට ලකුණු 10යි. සර්ටිෆිකට් වල නැෂනල් ඉන්ටර්නැෂනල් කියන දෙකට තමයි ගොඩාක් chance තිබුණේ. ඒ වගේම ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒ ගැන එහෙම නැතුව ඔයාට අමතර තව සුදුසුකම් මොනවා හරි තියෙනවා නම් ඒ හැම දෙයක්ම දාලා ලස්සන ෆයිල් එකක් හදාගෙන යන්න. ඒ කියන්නේ දකිද්දී හරිම ආකර්ෂණය වෙන විදිහේ ලස්සන්ට තමන්ගේ ෆයිල් එක හදාගෙන යන්න. එතනට ඔයාට එකතු කරන්න පුළුවන් ඔයාගේ ෆොටෝග්‍රාෆ්ස්. ඒ වගේම දැන් ඔයා හිතන්නකෝ ඔයා මොනවා හරි ඔයාගේ ඔරිජිනල් සෝන්ග්ස් හරි මොනවා හරි කරලා තියෙනවා කියලා. ඒවට ඒව පෙන්වන්න පුළුවන් විදිහට මොකක් හරි අරගෙන යන්න පුළුවන්. මට උදාහරණයක් විදිහට ලැප් එකකට අරගෙන යන්න පුළුවන්, CD එකකට රයිට් කරන් යන්න පුළුවන්. ඒ වගේ දෙයක් ඔයාම හදාගෙන චටක් වෙනස් විදිහට ඔයාගේ ෆයිල් එක ලස්සනට හදාගෙන යන්න. මම මේ වීඩියෝ එකේ අවසානයේ මගේ ෆයිල් එකත් තිබුණොත්
දෙන්න ඩිස්කෂන් එකට. ඒ ඩිස්කෂන් එකේදී අහන්නේ ඔයාගේ ඒම්ස් මොනවද, ඔයාගේ ගෝල්ස් මොනවද, ඔයා මේ කැම්පස් එක තෝරගත්තේ ඇයි, මෙතනින් එහා ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ, කැම්පස් එකේ ඉන්නවත් එක්කම ඔයාට තව මොනවද කරන්න පුළුවන්. එන්න ඒ වගේ චූටි ප්‍රශ්න වර්තමාන එතන හරිම සුහද කතා බහක් යන්නේ. මම කියපු දේවල් එක්ක පොඩි අත්දැකීමක් ගන්න කියලා මං ඉල්ලනවා. මෙතනදී මට තවත් කියන්න ඕන දෙයක් තමයි ඔයාලා ඔයාලගේ performance එකත් එක්කම ඒවට accompaniment අරගෙන යන්න. ඒ වගේම මේවට sounds ගැන හිතලා JBL එකක් වගේ අරන් යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ දේවල් තමයි ස්ට්‍රක්චර් පේපර් එක සහ අපේ ඇපිටියුඩ් ටෙස්ට් එකේදී ලැබුණු අත්දැකීම. ඉතින් මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. මම කියන්නේ මේ විදිහටමයි ඔයාලගේ එක්සෑම් එකත් හැදෙන්නේ කියලා. මොකද අපිට පස්සෙත් අවුරුද්දක ඇපිටියුඩ් ටෙස්ට් එක තිබුණානේ. ඉතින් ඒ නිසා මට හරියටම කියන්න බෑ මේ විදිහටයි එන්නේ කියලා. ඔයාලට පුළුවන් මගේ මේ පේපර් එක සහ මම මේ කරපු වීඩියෝ ක්ලිප් එකෙන් ඔයාලට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. චුටි අත්දැකීමක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැදෙන්නේ. මෙන්න මේ විදිහට අහන්න පුළුවන් අපිට කියලා ගෙස් කරන්න පුළුවන්. ඉතින් මේ හැමදේම එක්ක ඔයාලගේ ප්‍රැක්ටිකල් එක්සෑම් එක, ඔයාලගේ ඇපිටියුඩ් ටෙස්ට් එක ඔයාලා perform කරන දේ ඔයාලට පුළුවන් උපරිම ගොඩාක් හොඳින් confidence ඇතුව කරන්න. මම විශ් කරනවා ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එක